ආපදා තත්ත්වය පහළ ගියන් තිබුණත් අයහපත් කාලගුණය තාමත් පවතිනවා. ඒ ආපදා තත්ත්වය සහ අයහපත් කාලගුණය තුළදී කෘෂිකර්මාන්තයට සිදුවෙච්ච හානිය ප්‍රතිවදවද ඒ වගේම කෘෂිකර්මාන්තය සාර්ථක කරගන්න එහෙම නැත්නම් මේ තත්ත්වය පහළ කරගන්න අපි මොන ක්‍රියාමාර්ගද ගත යුත්තේ? ඉතින් හැමෝටම අදහසක් තියෙනවා වැන් වතුරට හානි වුණා කියලා. නමුත් මේ හානියේ ස්වභාවය කොයි ආකාරයෙන්ද කියලා කතා කරන්න අපිත් එක්ක අද සාකච්ඡාවට එකතු වෙනවා. වයඹ කෘෂිකර්ම තීතේ උපාධිධාරියෙක් ඒ වගේම ඉවලි කලාපයේ සහ පෙත් කලාපයේ තුළ කෘෂිකර්මාන්තයේ අවුරුදු 15ක වගේ අත්දැකීම් සහ දැනුම තියෙන සිරංග හසන්ත කරුණාරත්න මහත්මයා. අයවන්න අයවන්න අනුතුමාලි අපිට කියන්නකෝ කෘෂිකර්මාන්තයට මේ ආපදා තත්ත්වය සහ අයහපත් කාලගුණය කොයි ආකාරයෙන්ද බලපාන්නේ? ඇත්තටම අනුතුමාලි මෙහෙමයි. දැන් කෘෂිකර්මාන්තය අපි බලපුවාම ගොඩක් අයට මේක තේරෙන්නේ ගම් වතුරක් ආවා යට වුණා. නමුත් මේකේ අපි කෘෂිකර්මාන්තයෙන් බලපුවාම අපිට තියෙන්නේ සාමාන්‍ය මේ වගේ පේනවා මේ ඇත්තටම පැල ගැලවිලා ගිහිල්ලා යට වෙලා පස් නැහැ. ඒ කියන්නේ ඒක තමයි භෞතිකව පේන හානිය. ඊට අමතරව අපිට වෙන්නේ මේක අපි දැන් මේ බේරුණ කොටස් ටික තියෙනවානේ. ඒ ටික බලපුවම අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඒකට එන්නේ මූලිකව මේ වර්ෂා කාලයත් එක්කම ජීව හානිය දැඩි ලෙස එනවා. ජෛවිකාත්මක හානිය. ඒක දිලීර එන්න පුළුවන්, පලිබෝධ හානි වෙන්න පුළුවන්. ඒකට මොකද මේක සාමාන්‍යයෙන් පලිබෝධ කියන්නේ දැන් ඇත්තටම සුදුසු කාලෙකට තමයි තියෙන්නේ. ඒකට මේ කාලේ වෙන්න පුළුවන් තව විශේෂම අවාසිය තමයි ප්‍රචලිත නොවු පලිබෝධක හිතන්නේ. ඒ කියන්නේ දුර්ලභ දකින්න නැති පලිබෝධකයෝ. ඒගොල්ලොත් මේ කාලේ මේ ප්‍රතිදා එන්න පුළුවන්. ඒතකොට ගොවීන්ට විශේෂයෙන් විදන් කරන්න වෙනවා මේකට මේ පලිබෝධ පාලනයට. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට හිතලා කරගන්න බැරි එකක් තමයි රසායනික වෙනස් වීම. ගොඩාක් ශේෂ්ඨවල පස හොදාගෙන ගිහින් තියෙනවා. ඔව් ඒක තවත් තැන් වලින් එන වෙනත් පස් තැම්පත් වෙලා තියෙනවා. ඒක පාංශු 6නේ. ඒතකොට එහෙම වුණාම පසේ තියෙන pH අගය සහ කැටයන් හොමද දායකක් තියෙන වැදගත්ම දෙක මේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ හානිය ගත්තොත් ගම් වතුරේ යට වුණා කියන එකට අමතරව අපිට ගත්තොත් මේක භෞතිකව ජෛව විද්‍යාත්මක සහ රසායනික විදිහට ආකාර දෙකකටම හානි වෙලා තියෙනවා නේ. එතකොට අසන්නේ අපිට කියන්නකෝ ඊළඟට ගොවි මහත්තුරුන්ට මොනවද කරන්න පුළුවන් දෙන්න පුළුවන් උපදෙස් මොනවද මේ වෙච්ච හානිය පාලනය කරලා ආපහු මේක යථාවත් කරන්න? ඇත්තටම මනුස්සයන්ලි මේකේ වැදගත්ම වෙන්නේ ඉක්මනට නැවත වගාවක් කරගන්න. අන්නේ පරක් කළා බෑනේ. ඒතර මේකේ වෙලා තියෙන්නේ මේ භෞතික හානි වශයෙන් වළක්වා ගන්න අපිට පුළුවන් මේ ගොඩක් ශේෂ්ඨ වෙලා තියෙනවා වැලි වලින්. ඒකට අපිට මේ වැලි ටික අයින් කරගන්න පුළුවන් නම් පවුලේ ශ්‍රමයෙන් අයින් කරගන්නවා. එහෙම නැත්නම් යන්ත්‍රමකින් අයින් කරගන්න. ඊට අමතරව පුළුවන් ගොඩක් මතු පිට පස්කට්ටු ගැලවිලා ගිහලා තියෙන ගොඩක් ආදෙන වෙලා තියෙනවා. ඒකට සමහර පළතුරු භෝග වලම ශාක ඇද වෙලා තියෙනවා. ඒව කිසි ගැටලුවක් නැහැ. අපිට ආධාර දීලා එතන ස්ථාපිත කරගන්න පුළුවන්. ඒතකොට පාංශු දැඩි ලෙස පාංශු කාදන්නේ වලට අපිට හැකියාවක් තියෙනවා නම් කොහෙන් හරි හොඳ පස් දිනක් දාන්න පුළුවන්. ඊට අමතරව අපි හදපු තියෙන කොම්පෝස්ට් බවුලෝ දැන් අපි හොයා ගන්න පුළුවන්. කුකුල් පොහොර කාබනික ද්‍රව්‍ය එකතු කරලා පස යථාර්ථ කරගන්න පුළුවන්. පාංශු කාදනයක් වහම අර පද විස්තරය හත් ටෑන්නකට එනකම්ම ගලවන් ගිහිල්ලා තිබ්බා අපි දැක්කා. ඒවට කරන්න වෙන ඉතින් මම අර කලින් කිව්වා වගේ අපිට වෙනස් ශේෂ්ඨයේ කොටසින් ගොඩ ගහලා තියෙනවා නම් ඒ පස් ටික JCB යන්ත්‍රයක් හරි දාලා අපිට මේ පස් ටික ලං කරගන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනත් කාබනික ද්‍රව්‍ය නැත්නම් අර මතු පිට පද විස්තරේම සීසාලා මේ වගාවට යොදා ගන්න වෙනවා. පද විස්තර කඩනකොට ඊළඟ හානියක් ආය වෙනවනේ. ඒක තමයි ලොකුම හානිය වෙන්නේ. මොකද අපි ඒකේ පස් සාම්පලයක්වත් චෙක් කරමු නැති තැනක් තමයි පරීක්ෂා කරමු නැති තැනක්. ඒකෙදි වෙන්නේ බොහෝ විට ආම්ල කොටසක් තමයි ලැබෙන්න පුළුවන්. ඔව් තද ඉස්සරේ කඩපුවම. ඒකට අපිට පුළුවන් ඇත්තටම පස් සාම්පලයක් මුලින්ම කරගන්න ඕන පරීක්ෂා කරගන්න ඕන. ඒත් කුසුම දෙපාර්තමේන්තුවේ ගොඩක් තැන් වලින් මේක කරගන්න පුළුවන්. ඒක කරගත්තාම අපිට සාමාන්‍යයෙන් ආම්ලික නම් අපිට ඇත්තටම ඩොලොමයිට් යොදලා ඒක යථාවත් කරගන්න පුළුවන්. බොහෝ විට වාෂ්පික වීම 100ට ලොකු ප්‍රමාණයක් අඩුයි. වාෂ්පික තත්ත්වයට බර නම් අපිට ජිප්සම් වගේ යොදලා ඒත් පස සාමාන්‍ය යම්කිසි ප්‍රමාණයකට සංවර්ධනය කරගන්න පුළුවන්. ඕක කන්න කීපයක් අපි කරනකොට තමයි නැවත මුල් තිබ්බ ඉස්සරහට එන්නේ. ඒ හැබැයි කරන්න වැදගත්ම දේ තමයි කන්න කීපෙම පුළුවන් තරම් කාබනික ද්‍රව්‍ය එකතු කර ගන්න ඕන. මොකද මේකෙන් වෙලා තියෙන රසායනික සංයුතිය වෙනස් වෙලා කියන්නේ පාංශු වයනය, පාංශු ව්‍යුහය, කැටයන් හොමර ධාර්තා මම මුලින් කිව්වා වගේ ඒ සියල්ල වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි අපි ඔබට මේ දැනුම තියෙන සහ අවබෝධය තියෙන කෙනෙක්ගෙන් අපි මේ අදහස් ගන්නෙ. අපි බැලුව බැලමට අපිට පේන්නේ හොදංගුවේ පස සහ තද විස්තර කියන එක විතරයි. නමුත් පසක් ගත්තාම පසේ තියෙනවා පාංශු වයනය, පාංශු ව්‍යුහය, ඒ වගේ දේවල් වලට හානි වෙලා තියෙනවා කියන එක තමයි ඒ කියන්නේ.
ඊළඟට කියන්නකෝ අපි ඊළඟට මොනවද ජෛව විද්‍යාත්මක වශයෙන් එහෙම නැත්නම් ශාක වලට දැන් අපි භෞතික හානි ගැන කතා කරානේ. දැන් භෞතික හානි අපි දැන් පස පුරවන එක, කාබනික ද්‍රව්‍ය එකතු කරන එක, ඒ වගේ දේවල්. එතකොට ජෛව විද්‍යාත්මක එහෙම නැත්නම් ලෙඩ රෝග පැලබෝධ හානි ලෙඩ රෝග සඳහා මොකද කරන්න පුළුවන්? ඔව් අනුස්මෝලි අපිට ඇත්තටම මේකේ කරන්න තියෙන දැන් සෑහෙන දුරට අපි අවධානයෙන් ඉන්න ඕන. ඒකද ඉතා ඉක්මනින් මේ එන පලිබෝධකයන් ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන් කාලගුණ තමයි දැන් තියෙන්නේ. පිටකර කාලෙක. පිටකරම කාලගුණ. ඒක බොහෝ විට එන්න පුළුවන් දිලිසර කාලගුණ තත්ත්වය තමයි. ඒකෝද අපි ඉස්සෙල්ලම කරන්න ඕන හැකි පමණ අපිට මේ ජල වාහනය ඉතාම හොඳින් දියුණු කරගන්න ඕන. ඒ කියන්නේ මේ ගොඩාක් බලපාන්නේ එළවලු භෝග සහ පළතුරු භෝග වලට. මේ එළවලු භෝග වල නම් අපිට පුළුවන් මේ සාමාන්‍ය ක්‍රමයේදී කාණු ගැඹුරු කරන එක. ඊට අමතරව කාණුවට සමහර වෙලාවට වතුර බහින්නේ නැහැ. අපිට පුළුවන් ඒතර ශේෂ්ත්‍රයේ පහළම ස්ථානයේ ටිකක් ගැඹුරු වලක් කපන්න. එතකොට මේ සීරු මේක එකතු වෙලා මොකද වෙන්න පුළුවන් දිලිද හිටු මැරීම වගේ බහුල රෝග එන්න පුළුවන්. ඒකෙන් සෑහෙන දුරට ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් මේ සංකෘප්ත වෙච්ච පසන්න තියෙන්නේ ඒක වතුර බැහැලා යන්න ඔබතුමා කියන්නේ පහත්ම තරගුන් වලක් කපපුවාම මේ පතර මේ පසට ඊට සීරා උරනවා. ඒකට අපිට ඒක අයින් කරගන්න. ඊට අමතරව කරන්න ඕන මේ භෝගය යට වෙලා තිබෙනවා. මේ යට වුණාම මේ භෝගය ඇත්තටම දින කීපයක් නිදහසේ තියෙන්න අරින්න ඕන. මොකද මුල් වලට ශෝෂණය කරන්න අපහසුයි. මොකද සියලුම අවකාශ දැන් ජලයෙන් පිරලා තියෙනවා. සම්ප්‍රයුක්ත වීම කියන්නේ වායු අවකාශවල ජලය පිරලා තියෙනවා. එතකොට අපි පොහොරේ දුවොත් රසායනික ද්‍රව්‍යයක් එදුවොත් ගහට දැන්න මං තියෙන ස්ට්‍රෙස් එකක්. ඒක ඉදිරි වර්ධනයේ බලපාන නිසා දවස් කීපයක් හෝ 3-4ක් මේක අපිට ගත කරපුවාම නිදහසේ තියෙන්න අරින්න ඕනේ. එතකොට සාමාන්‍ය තත්ත්වයට ආවොත් අපිට ඒ පොහොර යොදනවා නම් පොහොර යොදන දැන් සාමාන්‍ය වාර ගන්නට වඩා වැඩිපුර වාර ගණක් යොදන්න ඕන. ඒකවල යොදන්න නැතුව. ඒතකොට පොහොර භාවිත කාර්යක්ෂමතාවයත් වෙනවා වගේම මේ පොහොර භාවිතය වැඩි කරොත් වෙන්නේ පටක මේ පරිභෝජකයන්ට හානි කරන්න පළලුවක් වෙනවා. ඒකෙන් හින්දා කාලගුණ තත්ත්වය මේ ගැන හිතලා ශාක වර්ධනය කරගන්න ඕන. ඒ පාලනයක් වැදගත්ම තමයි පාලනයකින් යුතුව මේ පොහොර යොදන්න. ඊළඟට දිලිඳ හානි අපි හිතු මැරීම තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් අපි භෞතික කරන්න පුළුවන් ටික කිව්වා කාණු කපලා ඊළඟට වෙන මොනවද රසායනික තමයි අවම වශයෙන්ම අපිට කැප්ටාන් හෝමයි සිරාම් වගේක් යොදලා පාංශු දිලිනාශකයක් යොදලා මේ පසේ තියෙන මේ දිලිඳ ඇතිවීම හැකියාව අඩු කරගන්න. වැදගත් වෙන්නේ දැන් තවමත් මේ සහිත කාලගුණේ පාවී නැති නිසා ජල වාහනය තමයි අංක 1 වෙන්නේ. ඒ වගේම ශේෂ්ඨ සනීප ආරක්ෂාව ඉතාම හොඳින් කරගෙන යන්න ඕන. නැත්නම් මොකද අපිට මේ සියලුම අපේ කටයුතු ඔක්කොම අඩාල වෙලා යනවා. එතකොට මෙතුමාගේ වැදගත් කාරණාවක් තමයි පාංශු පරීක්ෂාවක් කියන එක. ඒ කියන්නේ පසේ තියෙන රසායනික සංයුතිය පිළිබඳ අදහසක් නැහැ දැන්. ඒවා දැන් වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා පාංශු පරීක්ෂාවක් කරගන්න එක කොයි මහත්තුරුන්ට අලුත් දෙයක් වෙයි සමහර අයට. නමුත් සමහර අය දන්නේ ඒක වැදගත්. ඊළඟට අහසන්දයි අපිට කියන්නේ ගොවි මහත්තුරුන්ට දෙන්න පුළුවන් මොනවද ඉස්සරහ වදා කිරීම සම්බන්ධව යාලට වැඩි ලාභයක් ලබන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම කීපකින් දැන් වැදගත්ම එක තමයි මෙතන අපේ ගොවි මහත්තුරු කොටසක් ඉන්නවා. දැන් මේ ශීඝ්‍රයෙන් මේක වගා කරන්න පටන් ගන්නවා. සීසන් එක ඉවර වෙන සමහර යට වෙච්ච අය සහ මේ හානි වුණ අය ඒ අයයි සීසන් එක වගා කරන්න ඉන්න අය ඉන්න තවමත් වගා නොකර සීසන් එකට එතකොට මේ කට්ටිය මට හිතෙන්නේ ඔක්කොම එකට තමයි වගා වෙන්නේ. එතකොට ඉදිරි මාස 2-3 ඇතුළත ලොකු අස්වැන්නක් වෙළඳ පොළට එනවා. එතකොට වෙන්නේ ගොවි මහත්තුරුන්ට අස්වැන්න වෙලා මිල අඩු වෙන්න පුළුවන්. එතකොට මගේ අදහස නම් දැන් තව ටිකක් කීප කොටසක් මේක හොඳින් සංවර්ධනය කරගෙන මාසයක් දෙකක් පරක් වෙලා වගා කරා නම් ඉදිරි එන අර රික්තකයක් වගේ එනවනේ මාකට් එකේ රික්තකයට මෙතන යවලා මේ සප්ලයි කරලා වැඩි ලාභයක් ගන්න පුළුවන්. එතකොට අර පාරිභෝගිකයන්ට කිසි ගැටලුවක් නැහැ. වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් බොහොමත් ස්තුතියි අපිට අද දවසක හම්බ වෙන්න. ලංකාවේ හොඳම ඇග්‍රිකල්චර් YouTube channel එක කවුරු ඇද්දෝ අපි subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි follow කරන්න, like කරන්න අපේ Facebook page එක Instagram තියෙනවා. එහෙනම් වෙන දවසක අපි හමු වෙමු.